තාත්තා මේ ජීවිතේ දාලා යනකොටත් කියන්නේ ඔය පෙට්ටිය බර වැඩි නම් පෙට්ටියත් බිමින් තියපන් කියලා. එහෙම කියන්න මේ ජීවිතේ හමුවන එකම පිරිමියා තමයි පුතේ තාත්තා. එක වචනයක් හරි හයියෙන් කෑ ගහලා තාත්තට කියලා තියෙනවා නම් ඒ වචන වැහෙන දවස තමයි යලි දවස. තාත්තා මට මුලින්ම ආදරය කරන්න පටන් ගත්තේ මම අම්මගේ කුසට ආපු දවසේ. අනේදා පැන් කලයක් අරන් ගිහිල්ලා බෝධිය නාවල තාත්තා ප්‍රාර්ථනා කරන්න නැති මම හොඳ ගුණයහපත් දුවෙක් වෙන්න, මම හොඳ ගුණයහපත් පුතෙක් වෙන්න කියලා. අම්මගේ බඩ ඇතුලේ මාස 10ක් මම ලොකු වෙන්න මගේ තාත්තා ගොඩාක් දේවල් මගේ අම්මට කන්න ගෙනලා දෙන්නේ නැති. ගොඩාක් දේවල්. පුතේ මම මේ ලෝකේ එළිය දැකපු දවසේ මම දුවෙක්ද මම පුතෙක්ද කියලා නෑ මගේ තාත්තා මට ගොඩාක් ආදරය කරන්න ඇති. පුතේ ඉස්සෙල්ලා මඩිය තියන්න තාත්තා මට අත දෙනකොට මට දැනෙන්නේ නැති එදා තමයි තාත්තා තමයි මගේ ජීවිතේ හිටපු ශක්තිවන්ත පුද්ගලයා කියලා. තව චුට්ටක් ලොකු වෙලා පෙර පාසලට ගියපු පළවෙනි දවසේ මම අඬනකොට අර දැල්කූරු අල්ලගෙන මගේ දිහා බලාගෙන ඉන්නේ නැති මම අඬන එක නවත්තන්න. පුතේ තව චුට්ටක් ලොකු වෙලා ඉස්කෝලේ එක වසරට ගියපු පළවෙනි දවසේ පුතේ තාත්තා මාව ගේට්ටුව ගාවින් දාලා පේනතෙක් මානයක් වෙනකම්ම බලාගෙන ඉන්නේ නැති මම යන දිහාව. එදා මගේ පැන්සල් ටික, මගේ අඩරෝල් ටික, මගේ පොත් ටික ඔක්කොම මගේ බෑග් එකට දාලා ජීවිතේ දිනන්න කියලා බලාගෙන ඉන්නේ නැති එදා. අර එක වසරේ පළවෙනි දවසේ ඉඳන් පුතේ අද වෙනකන් මම මගේ ජීවිතේ තාත්තට ඉටු කරපු යුතුයකම ගැන දැන් තනියෙන් හිතන්නේ. අද වෙනකොට මම ඒ යුතුයකම තාත්තට ඉටු කරාද? මොකද තාත්තා කැමති නෑ කිසිම බරක් මගේ ජීවිතේ මට ලබා දෙන්න. මේ ජීවිතේ කිසිම බරක් දැනෙන්න තාත්තා මට කැමති නෑ. තාත්තා මේ ජීවිතේ දාලා යනකොටත් කියන්නේ ඔය පෙට්ටිය බර වැඩි නම් පෙට්ටියත් බිමින් තියපන් කියලා.